විහිදු උපාධිධාරී සංගමයේ නියෝජනය කරන 45+ කණ්ඩායමේ MD අයිරානාමලි අපි මේ ප්‍රශ්නය ගැන මේ රජය පත් වෙන්න කලින් අපේ ජනාධිපතිවත් එක්ක අපි කතා කරා. නිහාල් හඳුන්වන්නත් එක්ක අපි කතා කරා. ඒ කට්ටිය අපිට සාධාරණ පිළිතුරු දුන්නා. අපි ජනාධිපති ලේකම්තුමාත් හමුුණා. එයාත් අපිට සාධාරණ පිළිතුරු දුන්නා. එතකොට නමුත් දැන් කියනවා පොදු ස්කීම් එකකට අපි බඳව ගන්නවා කියලා අපිට සමුළුවක් තියලා දකුණු පළාතේ සමුළුවක් තියලා සමස්ත උපාධිධාරීන් නියෝජනය පරිදි සමුළුවක් පැවැත්වුවා. ඒ සමුළුවේදී අපිට බොහොමය පොරොන්දු දුන්නා. ඒ කියන්නේ පොදු ස්කීම් එකකට සමස්තය බඳවා ගන්නවා කිව්වා. අපිට එහෙම එක්සෑම් නැහැ කිව්වා. අපි සමස්තය බඳවාගෙන සුදුසු තියෙන ඇබෑර්තු වලට අපිව අනුයුක්ත කරනවා කියන එක මේ රජයෙන් අපිට රජෙ එන්න කලින් බලයටපත් වෙන්න කලින් අපිට පොරොන්දු වුණා. නමුත් බලයටපත් වුණාට පස්සේ ඒ සම්බන්ධව යාලා කරුණු ගොනු කරන්නේ නැහැ අපිට. අපි සමස්ත උපාධිධාරීන් මේ අද වෙනකොට 40 45 පණින උපාධිධාරීන් මෙතන බහුලයි. බොහෝ පිරිසක් ඉන්න ලංකාවේ 35000කට උපාධිධාරීන් රැකියා දෙනවා දුරක අයවෙන් පස්සේ ඒක 30000 වෙලා. ඒ 30000 උනේ කොහොමද? ඒතකොට ඒ අස්සර තනුර පිරිස එකතු කරේ කොහොමද? ඒතකොට අපිට 35000 නැතුව 30000 උනේ කොහොමද? ඇයි පරිපාලන කමිටුතුමා මේ ගැන කතා කරද්දී ඒ ගැන මම මේ සම්බන්ධව වගකිය යුතු නෑ කියන්නේ ඇයි? එතකොට අපිට වග කියන්නේ කවුද? අපි උපාධිය ගත්තේ. අපි සෑහෙන්න කැපකිරීම කරලා අපේ දෙමව්පිය අපේ මහතුරු මුදුම විදිහට කැපකිරීම කරලා තමයි මේ තත්ත්වයට ආවේ. මම අහන්නේ පොදු ස්කීම් එක යටතේ මේ පොදු ස්කීම් එක යටතේ බඳවගෙන ඕන විභාගයක් අපිට තියන්න. අපි විභාග ලියන්න බය නෑ. අපි විභාග ලියලා මෙතෙන්ට ආවේ. මොකද අපි විභාග වලට බය නම් උපාධිධාරියෙක් වෙන්නේ නෑ. උපාධියක් කරන්න බෑ. උපාධියට එහාගේ සුදුසුකම් තියෙන ළමයි තමයි මෙතන ඉන්න ඔක්කොම. සියලුම ළමයි උපාධිය විතරක් තියලා ඉන්නේ. ඔබතුමාලා හොයලා බලන්න. අපිට දීපු ඒ පොරොන්දුත් එක්ක අපිට මොකද්ද කරන්න බැරි රැකියාව විරහිත උපාධිධාරීන් කියන නම භාවිතා කරලා. ඔබ දන්නවා ඇති මීට පෙර මේ සංවර්ධන නිලධාරීන් පිරිසක් උද්ඝෝෂණය කරලා ඒගොල්ලන්ගේ රැකියාව සම්බන්ධ ගැටලුවක් ඉදිරිපත් කරා රජයට. ඒ ගැටලුව निराකරණය කරන්න රැකියාව විරහිත උපාධිධාරීන්ගේ නම භාවිතා කරලා විවෘත විභාගයක් මගින් රජයට බඳවා ගැනීමේ ක්‍රියාවලියක් සිදු කරන්න දැන් සූදානම් වෙලා තියෙනවා. හැබැයි ඒකෙදි වැඩි බරක් දෙන්නේ අර කියන ගුණ සේවා රාජ්‍ය සේවයේ ඉන්න කට්ටියට සහ සංවර්ධන නිලධාරීන්ට තමයි ඒකේ වැඩි බරක් දෙන්නේ. ඉතින් ඒ නිසා අපි හොයලා බලද්දී රැකියාව විරහිත උපාධිධාරීන් දැනට 40000ක් විතර ලංකාවේ ඉන්නවා. නමුත් ඒ කිසිම කෙනෙක් ගැන මේ රජය මේ වෙනකන් අපි ගැන කිසිම තැකීමක් කරලා නැහැ. අපිට ඒ දෙනවා කියපු පොරොන්දු මේ වෙනකන් ඉෂ්ට කරලා නැහැ. ඉතින් ඒ නිසා අපි තීරණය කරා අද කොළඹට ඇවිල්ලා මේ අපිට වෙලා තියෙන අසාධාරණය පිළිබඳව මේ විදිහට ජනතාවට කියන්න රජය දැනුවත් කරන්න අපි පියවර ගත්තා. ඒ වගේම තමයි රාජ්‍ය අංශයෙන් ඒ මැතිවරණ පැවති සමයේ අපි වෙනුවෙන් පත් කරපු පුද්ගලයන් කීප දෙනෙක් හිටියා. අපිව නියෝජනය කරන. ඒ අය තමයි සාකච්ඡා වලට සම්බන්ධ වෙලා ප්‍රසිද්ධ මාධ්‍යයේ අපිට රැකියා සියලු දෙනාටම දෙනවා කියලා මාධ්‍ය නිවේදන නිකුත් කරේ. සහ මාධ්‍ය නිවේදන ලබා දුන්නේ. හැබැයි අද ඔවුනුත් අපිව අතහැරලා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම රජයෙන් විවිධ තනතුරු දානාන්තර ඒ අයට දීලා තියෙනවා. එතකොට අපිට සැකයක් මතුවෙනවා. මේ අපිව පාවලා එහෙම නැත්නම් පාවලා දීලා එහෙම නැත්නම් අපිව භාවිතා කරලා රජය විසින් ඒ මැතිවරණ සමයේ යම්කිසි ඡන්ද ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරාද කියන එක පිළිබඳව අපිට සැකයක් මතුවුණා. ඉතින් ඒ නිසා තමයි දැන්වත් අපිට නිසියාකාර විසඳුමක් මේකට ලබා දෙන්න කියලා අපි රජයට බල කරන්න තමයි අද මේ විදියට කොටුවට ඇවිල්ලා අපි අපේ විරෝධතාවය රජයට ප්‍රකාශ කරන්නේ. සංගමයේ කමිටු සමාජිකාවක් අනුකුමාර ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂක කාලේ අපිට දුන්නා පොරොන්දුව 35000ක රැකියා විහිදු උපාධිධාරීන්ට 35000ක රැකියාව ලබා දෙනවා කියලා. හැබැයි මොකද දැන් අයවැය ඉදිරිපත් උනේ 30000ක රැකියාව ටිකක් තමයි අපිට දෙනවා කියලා දැන් ප්‍රතිපත්ති විලාශයෙන් මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට එතනලු 5000ක් මේ වෙද්දී හැරිලා තියෙනවා. එතකොට එතන තියෙන ප්‍රශ්නේ 30000 ලැබිලා තියෙන්නේ රැකියාව විරහිත උපාධිධාරීන් සහ රැකියාව විරහිත තරුණීන්ට. එතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි 35000 ගත්තේ අපි සටන් කරලා අපි උද්ඝෝෂණ කරලා අපි කඳු ගෑස් කාලා අපි වතුර ගහලා ඒ අපි හැම කට්ටම්ම කාලා අපි මේ ලබාගත්ත දේ දැන් ඒක විනාශ කරලා තියෙනවා. මේ උන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් දේශපාලන වේදිකාවල අපිට දුන්න පොරොන්දු හැමදේම කඩ කරලා රැකියාව විරහිත උපාධිධාරීන් අහපව පාරට ගෙනාවා. ඕක අපිට දේශපාලන පොරොන්දුවක් විදිහට දුන්නා. අපිට යා ජනාධිපති දුන්න ගමන්ම පළවෙනි අයවැයෙන් අපිට රැකියාව ටික ලබා දෙනවා කියලා. හැබැයි ගොණ්ඩ වසර ගණන්
பெற்றுவிட்டு வீட்டில் இருந்தோம். எங்களது எதிர்காலம் என்ன நடக்கும் என்று எங்களுக்கே தெரியவில்லை. ஏனென்றால் நாங்கள் பட்டம் படிக்காமல் இருந்தது. இந்த நாட்டில் எங்களுக்கு ஒரு வாக்குறுதியை கொடுத்தார்கள், பட்டதாரிகள் அத்தனை பேருக்கும் நாங்கள் வேலை கொடுப்போம் என்று. ஆனால் இதுவரை எங்களுக்கு இந்த வேலையை பட்டத்தை பெற்றுக்கொண்டோம், ஆனால் வேலையை தரவில்லை. இன்று நாங்கள் அதனால் பாதையில் இறங்கி போராடுகிறோம். எங்கள் அனைவருக்கும் வாக்குறுதியை காப்பாற்றவும், பரீட்சை வேண்டாம், நாங்கள் போராடுவோம். இதில் எங்களுக்கு வெற்றி பெறும் வரை நாங்கள் இந்த போராட்டத்தை நிறுத்த மாட்டோம் என்று நான் உறுதி கூறுகிறோம்.